ඒ ආරුවා අරුට මොකක් කරාද දන්නේ නැහැ නේව. කරුන් ගැහුවා. මේ ඉන්නේ කාලකන්ණි ටික. කාලකන්ණියෝ. ඒ සෝරි මාටින් නාලෝ ඒ වෙලාවේදී අපි බය වුණා නේද යයි. අනේ ඵලයන් කන්නාඩි පොළගේ යන්න. ඒ උඹලට වැඩි ගැහුවේ නෑ නේ බා. ගැහුවේ නෑ. මං කියන්නේ එතකොට වල්පරය. හරි ඉතින් දැන් මේක ඒක වැඩක් නෑ. මොකද්ද මේකට කරන්න කියන්කෝ. ඌ මාට උන්න නම් ගෙමක් දෙන්න ඕනේ. එද්ද. ඌ බං කාලකන්ණි. එද්ද. මහලුකු වැඩෝ කියලාද බං හිතා ඉන්නේ. මහිය කියන්නේ මොකෙද්ද? උකට පයින්යක් ගහලා විසික් කියලා යන්න. ඒක අතනදී ඔබට කියන්න තිබ්බනේ. මට කියන්න. අඩෝ අවුලේ. හරි මවුලේ. අවුල මවුල. යාලි බන්දේ ඒකට නෑ උන්ට ගෙමක් දෙන්න ඕනේ ඈ. මේ උන්ට නම් ගෙමක් දෙන්න ඕනේ බං. එත්ත. යකෝ වැඩි කියන්නද කොහොමද අපි දෙන්නේ? අපි පණ බයන උන්ට. බලන්න මොකටද මම බය නෙමෙයි. කවඩිය යාළුවා ඉතියි නෑ. ඕයි අපි අමර බන්දුවයි එක්කන් කියලා ගස්සමු බං. යකෝ අමර බන්දුවයි නෙමෙයි ගමේම චණ්ඩියා. යමන් දැම්මේ මං. අදම උන්ට ගෙමක් දෙන්න ඕනේ. යම එන දැම්ම. උඹ නිකන් ගැහුවා වගේ නේ බං. උඹට උන් ගැහුවා වගේ උඹට හරියට කියන්නේ. යම. ඒ ඔයේ මට එන්න බෑ උඹලා ඵලයන්. ඇයි ඒ? පිටි කාලේ අංගර දෙනවා. මොනේ ගෑණි එක වෙනවා. හරි අපි යන්න. අම්මා තින්න දෙණි යාළුවත් එක්ක. තනියරත් එක්ක. මොකෝ එන්නද මන් දැන් ගෙදර එනවා. හරි මමත් ගෙදර තමයි යන්නේ. හරි බය වලයන්. ඒ මල්ලි ඒක බිස්නස් එකක්වත් ආවේ නෑ නීව. ඔව් අයියේ සක්කත් ආවේ. අමර බඳු අයියේ. ඕ මල්ලි වරේ. ඕ මල්ලි ගියා. ඒ අයියේ. ඒ මෝටයි ආසෙත් එකට ගහලා බා. ඒ මහිය කියලා එක්ක ඉන්නවා. ඉස්කෝලේ ඉන්නේ සන්දීප්පන්. ආවකත් එක්ක මට කොහොමද ඉස්සෙල්ලම ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ කාලේ මැර යන බව බ්ලේ ඉස්කෝලේ. උමාය කලිසම ගෙලවල දුවන් කිව්වා කියන් කොහෙත්ද? අප්පට. එනම් කොහොමද කියවත් එක්කනවද? කාටද දැන් වැඩේ කරලා දෙන්න ඕනේ. ආද්ද ගියටද ඔක්කොම ගියා. අද මුණක් කමන්නේ. හෙට කරලා හෙට. ඒ කොල්ල 3ක් 4ක් 5ක් විතර ඉන්නවා. ඩඩා වැඩිමල්. උනුත් නේ කොල්ල සෙට් එකකට එක්ක යන්නේ. මට වීඩියෝ කරනවද මල්ලි? අටවා ඉසිබා. ඔව් අයියේ උන්ට නම් කොහමයි එහෙම දෙන්නයි. අනේ මට ගැව්වා කැන්ටින් වලදී. එකදැරයක් මං කැන්ටින් වලට ගියානේ. වඩයක් ගන්න මං උඩ කලින් ගත්තා කියලා මට කන පැලෙන්න ගැව්වානේ. තව එක දවසක් මං ඔය ගෑන්ගේ හැප්පුණා කියලා ඉස්කෝලේ කානුවට මාව විසික් කරගෙන තල්ලු කරා. ඒ වෙලාවේ දෙන්න හිතුණා හරියට. බලන් ගියාම උඹලටත් මුන්න සරානේ වැඩ කළේ. බලාගන්නම්කෝ. ඔබේ හොඳම ගේමක් දෙන්න උන්ට. මොන බය වෙන්න පාපන් මොකෙත් මං මයියා කියන්නේ. ඒ මල්ලි ඔයි මුංගේ පෙවමන්ට් එක ගියානේ. ඒ වෙලාවල් මේ විස්තර ඔක්කොම ටික මුටි ගියා. අල්ලලා එන්න වත් එක්ක. ඔය මහියට නම් දිනවා ගේම රිදෙන්නම දෙනවා. මට කරපු නවරින්ගේ වැඩේ කොම් බලන්න ඉතින් මල්ලි කොමෙන්ට් කරු ලිව්වනේ වෙලාවල් ඔක්කොම කිව්වා. ඔව් අයියේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි යන්නද? යනවා. හෙට මම කොමෙන්ට් එක ගියත් එලා හෙට දෙම්මරෙන්ද අපි ගියා. බයි. අමර බද්දෝයි රක්ස්තුය අපි ගියා. මට සුපිරි කොට නෑනවා. ඔතනයි. බයි. හරි මොඩම් බයි පරිස්සමෙන් පලයල්ලා. ගණන් මිලා ඔය පස්සේ බලමු. බයි. මේ වැඩේ කරන ලේසි වැඩක් නෙමෙයි. උනුත් මට කොල්ල සෙට් එකක් ඉස්කෝලේ මොන පොඩියට ඒද? අලකන්නේ. මට මං කරන්නේ කියන්නේ. ඔය දන්නවනේ මං කවුරුද අමර බද්දුවකෝ. හරි. ඉන්න කෑම අදලා තින්න කෑම. දුක ආපම් මං තාඩේ ඉතින් කන්න.